ආයිබෝවන් හැමෝටම ශ්‍රී ලංකාවේ වෙරළ තීරය කියන්නේ ඇත්තටම අපේ රටට තියෙන වටිනාම සම්පත් වලින් එකක්. හැබැයි මේ සම්පත නීති විරෝධී විදියට අත්පත් කර ගැනීම නිසා ලොකු අවධානමක් තියෙන්නේ. ඉතින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙරළ තීරය ආයත් සැරයක් ජනතාවට ලබා දෙන්න ගත්ත දැවැන්ත මෙහෙයුම් මාලාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි මුලින්ම මේ ප්‍රශ්නේ අපෙන් අහලා බලමු. අපේ වෙරළ තීර ඇත්තටම අයිති කාටද? මේක පොදුවේ හැමෝටම අයිති දෙයක්ද? එහෙම නැත්නම් නීති විරෝධී විදිහට මේක අයිති කරගන්න උත්සාහ කරන කීප දෙනෙක්ට විතරද? අනේ ඒ ප්‍රශ්නේ වටා තමයි මේ සම්පූර්ණ කතාවම දිගහැරෙන්නේ. හරි, අපි එනම් බලමු මේ ගැටලුවට මොකක්ද ගත්ත විසඳුම කියලා. වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම කියන එක ඇත්තදම ලොකු ප්‍රශ්නයක් වෙලා තියේදී අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ශ්‍රිජ්ජු මඟ පෙන්වීම යටතේ ඒවා ඉවත් කරන්න විශේෂ වැඩසටහනක් පටන් ගත්තා. මේක නිකම්ම මෙහෙයුමක් නෙමෙයි හොඳේ. මහජනතාවට අයිති වෙරළ භූමිය ආක්‍රමණය කරලා හදපු හැම අනවසර ඉදිකිරීමක්ම ඉවත් කරන්න නියෝගයක් නිකුත් වුණා. මේක හරිම තීරණාත්මක සැලසුම් සහගත පියවරක්. ඒ කියන්නේ පොදු දේපල ආයෙත් පොදු ජනතාවටම ලබා දෙන්න ගත්ත එකක්. හොඳයි. පළවෙනි සිද්ධි අධ්‍යයනයේ විදිහට අපි යමු හලාවත පැත්තට. බලමු එහි සිද්ධ වුණ සාර්ථක මෙහෙයුම ගැන. මෙහෙයුම පටන් ගත්තේ පෙබරවාරි 25 වෙනිදා. ඒ කොහෙද දන්නවද? දැදුරු ඔය සහ කලපු මෝය ආශ්‍රිත ප්‍රදේශයේ. මේක පාරිසරිකව ගත්තහම හරිම වැදගත් තැනක්. අන්න එතන තමයි පළවෙනි දැවැන්ත ඉවත් කිරීම සිද්ධ වුණේ. හිතන්නකෝ එකම එක මෙහෙයුමකින් අනවසර ඉදිකිරීම් 12ක් සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරන්න දෙපාර්තමේන්තුවට පුරවන් වුණා. ඇත්තටම වෙරළ තීරේ නිදහස් කරගැනීමේ සටනේ මේක ලොකු ජයග්‍රහණයක්. දැන් බලන්න මේකේ තියෙන ඇත්තටම වැදගත් කාරණය තමයි ප්‍රදේශීය දීවර ප්‍රජාව කියන දේ. එයාලා කියන විදිහට මේ තැන් නිකම්ම ගොඩනැගිලි නෙවෙයි මේවා විවිධ අයාථා සහ නීති විරෝධී වැඩවලට තිප්පොළවල වෙලා තිබුණා කියලා එයාලා කියන්නේ. තව දෙයක් විමර්ශන වලින් හෙළිවුණා හරිම පුදුම කතාවක්. මේ ඉදිකිරීම් වල අයිතිකාරයන්ට වෙන පළාත්වල ස්ථිර ගෙවල් දොරවල් තියෙනවා. එයාලා මේ වෙරළ බඩතැන් පාවිච්චි කරලා තියෙන්නේ නීති විරෝධී ව්‍යාපාරවලට විතරයි. ඒ කියන්නේ මේවා මිනිස්සු ජීවත් වෙන ගෙවල් නෙවෙයි. හරි, අපි හලාවතෙන් යමු තවත් ප්‍රසිද්ධ තැනකට. සංචාරකයන් අතර ගොඩාක් ජනප්‍රිය උණවටුන ප්‍රදේශයේ සිද්ධ වුණ මීටත් වඩා ලොකු මෙහෙයුමක් ගැනයි දැන් කතා කරන්න යන්නේ. උණවටුනේදී මොකද වුනේ? පෙබරවාරි 27 වෙනිදා පිල්ලගොඩ වැරළ තීරේ රජයේ ඉඩමක් අනවසරෙන් අල්ලගෙන හදපු ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම කඩලා ඉවත් කළා. මේකත් හරිම විශේෂ සිදුවීමක්. මොකද ඒකෙන් ප්‍රදේශීය මිනිස්සුන්ට ලොකු බලපෑමක් වෙලා තිබුණා. මොකද්ද බලපෑම? මේ ගොඩනැගිල්ල හදලා තිබුණේ දීවර ප්‍රජාශාලාවට යන පාරයි වැරළට යන්න දෙන පොදු පාරයි දෙකම වහලා. ඉතින් හිතන්නකෝ ඒකෙන් වෙන බාධාව. මේ මෙහෙයුමේ බැරෑරුම්කම තීරුම් ගන්න මේ අංකය හොඳටම ඇති. ශ්‍රී ලංකා පොලිසියනුයි විශේෂ කාර්ය බලකායනුයි නිලධාරීන් 65ක් දෙනෙක් 65 දෙනෙක්ගේ ආරක්ෂාවක් මේකට ලබා ගන්න සිද්ධ වුණා. වැදගත්ම දේ තමයි දෙපාර්තමේන්තුවේ මේ හැමදේම කරන්නේ නීතියට අනුව. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත. අන්න ඒ පනතෙන් ලැබිලා තියෙන බලතල අනුව තමයි මේ හැම ඉවත් කිරීමක්ම සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් මේ ගත්ත තීරණාත්මක ක්‍රියාමාර්ග නිසා මොනවද ලැබුණ හොඳ ප්‍රතිඵල? ඒවයි බලපෑම කොහොමද කියන එක ගැන දැන් අපි බලමු. ඉතින් ප්‍රතිඵලය හරිම පැහැදිලි. දීවර ප්‍රජාවට කිසිම බාධාවකින් තොරව තමන්ගේ වැඩක් කරගන්න දැන් පාර හැදිලා. ඒ වගේම පොදු ජනතාවට වෙරළට යන්න තිබුණු පාරවල් ආයෙත් විවෘත වෙලා. වැදගත්ම දේ තමයි දෙපාර්තමේන්තුවේ මේ නිර්භීත මැදිහත් වීම ගැන ප්‍රදේශීය ජනතාවගෙන්ම ලොකු ඇගීමක් ලැබිලා තියෙන එක. හරි, අවසානයේට අපි බලමු දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු මොනවද? ඒ වගේම මේ ගැන අලුත්ම තොරතුරු දැනගන්න පුළුවන් කොහොමද කියලා. මේ වැඩසටහන එක තැනකට සීමා වෙලා නැහැ. දෙපාර්තමේන්තුව තමන්ගේ ප්‍රාදේශීය කාර්යාල 10 හරහා මේක රට පුරාම ක්‍රියාත්මක කරනවා. ඒකෙන්ම පේනවා මේ වැඩේට ඇලගේ තියෙන කැපවීම. අනාගතයේදී කරන මෙහෙයුම් ගැන වෙරළ සංරක්ෂණය ගැන අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න කැමති නම් දෙපාර්තමේන්තුවේ නිල YouTube channel එකයි Facebook page එකයි follow කරන්න කියලා අපි මතක් කරනවා. අවසාන වශයෙන් අපි හැමෝම මොහොතක් හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙරළ තීරය ආරක්ෂා කරන එක රජයේ වගකීමක් විතරක්ද? එහෙම නැත්නම් මේක අපේ, ඒ කියන්නේ මේ රටේ පුරවැසියන් හැමෝගෙම පොදු යුතුයකමක්ද?